ඔයාලගේ ෆිල්ම් 3කට ඩේට්ස් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ 2028 29ට. එතකොට දැන් ෆිල්ම් වල නම් 3 දාලා නැහැ. 2028ට 1යි. ඒ කියන්නේ 2028ට මාවල් ෆිල්ම් 1යි තියෙන්නේ. ඊට පස්සේ 2029ටයි 29ට දෙකක් තියෙනවා. ෆිල්ම් වල ඩේට්ස් ටික අපි බලමු ෆිල්ම් මොනවද කියලා නිකන් අපි සාකච්ඡාවකට යන අන්තිමට ෆිල්ම් වල ඩේට්ස් තියෙන්නේ 28 ජූලි 28 28යි ජූලි 28 ඊට පස්සේ ආයි 29 මැයි 4 මට මතක විදිහට කැප්ටන් ඇමරිකා හරි මොනවා හරි ඇවෙන්ජර්ස් ෆිල්ම් එකකුත් ආවා ওই මැයි කාලේ ඒ කියන්නේ කලින් අවුරුද්දේ 2016 ඔයද ඒක එහෙම ඊට පස්සේ 29 ජූලි 20 ජූලි 13 ඉතින් ෆිල්ම් 3කට ඩේට්ස් වෙන් කරලා තියෙනවා මාවල් එකෙන්. දැන් අපි බලමු ෆිල්ම් එක අපිට හිතන්න පුළුවන් මොනවද කියලා. ඔයාලත් මොකක්ද හිතන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒ කියන්නේ ෆිල්ම් 3ක් එන්න තියෙනවා. ශංචි 2 එක වෙන්න පුළුවන්. ඊට පස්සේ බ්ලැක් පැන්තර් 3 එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එකක්. එහෙම නැත්නම් එක්ස්මෙන් එකක් කියලා තමයි සාමාන්‍යයෙන් කතා බහ යන්නේ. මටත් හිතෙනවා ඔය වගේ ෆිල්ම් එකක් තමයි ෆිල්ම් 3ක් තමයි එන්න තියෙන්නේ. ඔයාලා හිතන්නේ මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කිව්වත් වගේ එහෙන් බැලුවම 2028ට එක මාවල් ෆිල්ම් එකයි තියෙන්නේ. මේ වගේ ෆිල්ම් ගැන ටීවී සීරීස් ගැන දැනගෙන අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට ටීවී සීරීස් ගැන ෆිල්ම් ගැන තියෙන ඕනි ප්‍රශ්නයක් දාන්න කමෙන්ට් එකක් විදිහට පුළුවන් හැම එකටම වීඩියෝ අරගෙන එන්න.